හරි ආයුබෝවන්. ඔබ සංඛ්‍යාවක් කියලා කියනු දිනාට. අපි අද මේ වැඩසටහන පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන සංස්කරණයක් කියනවා. මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් තමයි අද අපි මේ විදිහට කරන්න සූදානම් වෙලා ඉන්නේ. එතකොට මේක මේ වැඩසටහනට අපිට පේනවා අපේ හිතවතුන් ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නවා. එතන දෙමව්පියන් වගේම ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්බන්ධ වෙලා ඉන්නවා අපිට පේනවා. නමුත් අපි මේකේ ප්‍රධාන ඉලක්කය වන්නේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් විදිහට තමයි මේක කරන්නේ. දෙමව්පියන්ට අදාළ කාරණා තමයි කරුණු කාරණා තමයි අපි මේ වෙලාවේ අපි සාකච්ඡා කරන්නේ. මොකද මේක ගත්තට පස්සේ මෙම අධ්‍යාපන සංස්කරණය සම්බන්ධයෙන් ගුරුවරුන්ට අදාළ කරුණු කාරණා ටිකක් තියෙනවා. විදුහල්පතිවරුන්ට අදාළ කරුණු කාරණා වෙනම තියෙනවා. ඒ වගේම දෙමව්පියන්ට දරුවන්ට අදාළ කරුණු කාරණා වෙනම තියෙනවා. ඒකෙන්ද මේක අපේ ආදරණීය දෙමව්පියන්, ඒ කියන්නේ විශේෂයෙන්ම 6 වසර දෙමව්පියන්. 6 වසර දෙමව්පියන්ට අදාළ වන පරිදි ඉතාම සරල ආකාරයෙන් පැහැදිලි කිරීමක් කරන්න තමයි අද මේ ප්‍රසන්ටේෂන් එක ඒ වගේම මේ දේශනය දැස් කරලා තියෙන්නේ. ඒකෙන්ද ගුරුවරුන්ගේ පාර්ශ්වයෙන් ගත්තොත් ඒගොල්ලන්ට කතා කරන යුතු දේවල් සමහරවිට මම කියන්නේ දෙමව්පියන්ට අදාළ වෙන දෙමව්පියන්ට අදාළ කොටස් ටික පමණයි මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවීකරණ හඳුන්වා දීමේ වැඩසටහන අපි විශේෂයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මතක් කරන්න ඕනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරගෙන යනකොට මේක ඇත්තටම මේ ජාතික අධ්‍යාපන ආයතනයේම තේමා පාඩය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පරිවර්තනයේ වෙනසක් උදෙසා විෂයමාලා නවීකරණ වැඩසටහන හඳුන්වා දෙනවා. ඇත්තටම මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් විශාල වෙනසක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනයේ වගේ අධ්‍යාපන අංශයේ නිලධාරීන් බොහොම වෙනස මාංශලා තමයි මේ වැඩසටහන දුන්නා දෙන්නේ. මේ අධ්‍යාපන සංස්කරණය ජාතියට අවශ්‍ය වෙලා තිබුණ රටේ අපි කවුරුත් පිළිගත් අධ්‍යාපනයේ වෙනසක් වෙන්න ඕනි කියලා ඒ වෙනස උදෙසා මේ මොහොත වෙනකොට 2026 අධ්‍යාපන සංස්කරණය කරන්න සියල්ල සූදානම් කළා කියනවා රජයේ පාර්ශ්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාර්ශ්වයෙන් සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒ සූදානම් ඔස්සේ අපිට වැදගත් දෙයක් තමයි මේ සම්බන්ධව තියෙන දැනුවත් වීම. මේකේ ගුරුවරුන් විදුහල්පතිවරුන් අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ වැඩසටහනේ ප්‍රධාන පාර්ශ්වකාරයෙක් තමයි දරුවන්ගේ දෙමව්පියෝ. අපි මේ සියලු දේවල් වලට දරුවෝ ඉන්නේ. දරුවන්ගේ දෙමව්පියෝ ප්‍රධාන පාර්ශ්වකාරයෙක් වෙනවා. ඒ නිසා මේ දෙමව්පියෝ අනිවාර්යෙන් මේක පිළිබඳ දැනුවත් වී ඒ දැනුවත් වීම කියන හේතුව මේකයි කාරණේ. ඔබට ගුරුවරුන් විදුහල්පතිවරුන් ඒ කියන්නේ පාසල් පරිපාලනයේ යම්කිසි දැනුමක් අත්පත් කරගෙන ඉන්නවා. ඒ වගේම දෙමව්පිය වශයෙන් සමාජයේ අපි මේ සම්බන්ධයෙන් දැනුමක් අත්පත් කරගෙන ඉන්න පුළුවන්. ඔය දැනුමේ අතර පරතරය කියන ඔබ දෙමව්පිය විදියට යම්කිසි අඩු දැනුම් ප්‍රමාණයක් නම් මේ අධ්‍යාපන සංස්කරණය පිළිබඳ දැනුවත් වෙලා තියෙන්නේ. ගුරුවරු විදුහල්පතිවරු ඊට වඩා වැඩි ප්‍රමාණයක් දැනුවත් වෙලා තියෙනවා නම් මේ දැනුම් ප්‍රමාණය අතර ગેප් එකක් තියෙනවා. කියන්නේ පරතරයක් තියෙනවා. ඔය පරතරය වැඩි වෙන්න ප්‍රශ්න ඇති වෙනවා වැඩි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න දේවල් ටිකයි. ඒගොල්ලෝ ඊට පැත්තෙන් පරිපාලනය දන්න දේවල් කොටයි. ඔය දෙගොල්ලොම එකම විදියට දන්නවා නම් මේක අනිවාර්යෙන් අපිට සාර්ථක කරගන්න පුළුවන්. මොකද තාපද අධ්‍යාපන පරිසංස්කරණයක් කියලා විශ්වාස කරනවා. අපි ධනවාදීව සුභවාදීව 2026 ඇතුළත බලමු. අපි සියලු දෙනා එකවන්න මේකට උදව් කරමු. සපෝට් කරොත් අපිට මේ අධ්‍යාපන පරිසංස්කරණය රජයේ බලාපොරොත්තු වෙන කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලාපොරොත්තු වෙන රට බලාපොරොත්තු වෙන ඒ වෙනස කරා මෙහෙවන්න හැකියාව තියෙයි කියලා විශ්වාස කරනවා. ඒකින්ද අපි මෙතනින් එහාට අපි ඔයගොල්ලන්ගේ මේ ප්‍රසන්ටේෂන් එක පටන් ගන්නවා. හරි. මේක තමයි පසුබිම් කතාව. මේක අමතරව මම මතක් කරන්න කැමතියි අපි සාමාන්‍ය පෙළ උසස් පෙළ ගැන මේ මොහොතේදී අපි කතා කරන්නේ. ඔය සාමාන්‍ය පෙළ උසස් පෙළ එක තාම යෝජිත මට්ටමේ තියෙනවා. සාමාන්‍ය පෙළ එක 2029 වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ සම්බන්ධව ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රාථමික අධ්‍යාපනය ගැන මේක කතා කරන්නේ. අපි කතා කරන්නේ 6 වසරට 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට එන්න ඕනි දරුවන්ගේ දෙමව්පියන්ට තමයි මේ කතා කරන්නේ. ඔබ මොනවද දැනුවත් වෙ යුත්තේ? ඔබ කොහොමද දරුවන්ව සූදානම් කර යුත්තේ කියන පරිච්ඡේදයේ මේ කැලල ගැන තමයි අපි මේකෙන් කතා කරන්නේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. මොකක්ද මේ ප්‍රතිසංස්කරණය කියන්නේ? ප්‍රතිසංස්කරණයක් කියලා කියන්නේ මොකක්ද? මේ තමයි පරණ ගයක් තියෙනවා. පරණ ගයක් තියෙනවා. ප්‍රතිසංස්කරණය සහ නිර්මාණය නැත්නම් අලුතෙන් යමක් ස්ථාපිත කරනවා කියන එකේ වචනයක්. දැන් මේ ගේ අලුතෙන් නිර්මාණය කරනවාද එහෙම නැත්නම් මේකට මොකද්ද කරන්නේ? ප්‍රතිසංස්කරණයක් තමයි මේකට කරන්න පුළුවන්. මොකද මේක හදපු ගයක්. මේක තියෙන ගයක්. හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ? මේක පරණ වෙලා තියෙනවා. ඒ කියන්නේ අද කාලෙට මේකේ ගැලපෙන්නේ නැහැ. මේක සමහරවිට ලයිට් නැති වෙනවා. වතුර නැති වෙනවා. අදට වගේ නම් මේකේ Wi-Fi, ටෙලිෆෝන්, ඉන්ටර්නෙට් ඔයගේ කතා නැති වෙනවා. ඉතින් ඒකින්ද ඊට ගස් කොළන් ලැබිලා දෙනවා. අද මේකේ වාසය කරන්න නැත්නම් ඒකින්ද කාලාන රූපීව මේකේ තියෙන අදට ගැලපෙන අද ලෝකයට ගැලපෙන අද ලෝකයේ ඉන්න මිනිස්සු තමයි මේක අපේ දරුවෝ අපේ වයසක 100ක් ආච්චි කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් අද දරුවෝ ඉන්න බැරි වෙනවා. අද 100ක් වෙනකොට දරුවෝ ඉන්න බැරි. ඒකින්ද අපි මේක අනිවාර්යෙන් ප්‍රතිසංස්කරණය කර යුතුයි කියලා කාලෙකදී මතක් කරනවා. හැබැයි මේක තියෙන කාලේ ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ මේක හදපු කාලේ ගන්නවා. එතකොට ඕනේ මේකේ ඕන කෙනෙකුට වාසය කරන්න පුළුවන්. ඒ කාලේ හැටියට මේක සමෘද්ධිමත් ගයක් වෙන්නත් පුළුවන්. ඒ ප්‍රදේශෙට හොඳ ගයක් වෙන්නත් පුළුවන්. ඒකින්ද මේක ප්‍රතිසංස්කරණය කිරීමේ කිසි අවශ්‍යතාවයක් නැහැ. හැබැයි කාලයක් ඇද්දි මේක ප්‍රතිසංස්කරණය කරන්න වෙලා. ඒකල්ලා අපි මේක ඔන්න ප්‍රතිසංස්කරණය කරනවා. මොකක්ද දැන් වෙලා තියෙන්නේ? මේක තිබ්බ සමහර බිත්ති ටික එහෙම සමහරවල්ලාට තියෙන්න පුළුවන්. ෆවුන්ඩේෂන් එක එහෙම තියෙන්න පුළුවන්. කියන්නේ හොඳ ලක්ෂණ මේකට ගිහිල්ලා තියෙනවා. මේක දිහට ඔක්කොම ගලවලා මේක හදනව නෙමෙයි. මේකේ තියෙන යම් යම් හොඳ ලක්ෂණ ටික මේකට ගිහිල්ලා තියෙනවා. අන්න ඒකයි ප්‍රතිසංස්කරණය. අඩුපාඩු සහ නවීන ලෝකෙට ගැළපෙන ලක්ෂණ ටික මේකට ඇවිල්ලා තියෙනවා. අන්න ඒක තමයි ප්‍රතිසංස්කරණය. එතකොට ඒ වගේ තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. මේක අප්සයිඩ් ඩවුන් ගහලා පණ පිට කරලනවා නෙමෙයි. අර අධ්‍යාපන කලින් තිබ්බ ප්‍රතිසංස්කරණ වලින් කියන හොඳ දේවල් අරගෙන අදට ගැළපෙන 21 වට සියවසට ගැළපෙන දේවල් එකතු කරලා හොඳ දේවල් එකතු කරලා තමයි මේක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වුණත් කරන්නේ. මේකත් ඉතින් ප්‍රතිසංස්කරණය කරලා ඉවරනාට පස්සේ විතර අයිතිකාරයට ඉන්න දරුවා මෙන්න මෙහෙන් තව කෑල්ලක් තිබුණොත් මේක තව ලස්සනයි කියලා එක ෆෝන් එකක් දෙන්නොත් තව ලස්සනයි කියලා හදලා ඉවරනාට පස්සේ පිටෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මොන මොන දේවල් කිව්වත් 2026 වෙද්දී තව අපි මේකේ අඩුපාඩු දැක්කොත් අපිට ඒක තවත් හදාගෙන ඉස්සරහට ගිහින් අපේ අපේක්ෂාව ජාති අපේක්ෂාව දරුවන්ගේ අපේක්ෂාව මුදුන්පත් කරගන්න පුළුවන්. ඒක තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වගේම තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හැදෙන්නේ. මේ තමයි අපි දැනගන්න ඕනේ අලුත් එක මොකද්ද පරණ එක මොකක්ද කියලා. මේක තමයි පරණ විෂය මාලා මේ විදිහට තිබ්බේ. ඔයගොල්ලෝ දන්නවා මේකේ ළමයි ඉගෙන ගත්තා. ගුරුවරු ඉගෙනුවා. ඊට පස්සේ සිලබස් එකක් තිබුණා ගුරුවරුන් කවර් කරගන්න. ඒක ඕගොල්ලෝ දන්නවා, ගුරුවරුන් දන්නවා, දරුවෝ දන්නවා. ඊට පස්සේ මේක එනවා මොකේද? විභාගයක් තියෙනවා ඊට පස්සේ. විභාගයක් කියලා වාර විභාග කියලා ලකුණු දීලා පන්තියේ පළවෙනිය දෙනවා. ඔය ආකාරයෙන් තාම සරල ක්‍රම වේදයකට තමයි ගියේ. ඊට පස්සේ අර මම ප්‍රතිසංස්කරණය නිබව වගේම මේ පැරණි විෂය මාලාවේ ගිය මේක පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වීම ජාතික අපේක්ෂාවන් අරව මේවා කතා කරනකොට එතකොට අධ්‍යාපන අමාත්‍යාංශ ජාතික අධ්‍යාපන ආයතනයේ ඒ වගේම තමයි සාමාන්‍ය පුරවැසියන් සියලු දෙනාම පසක් කරගන්නවා අපි දැන් අනිවාර්යයෙන්ම චේන්ජ් එකකට එහෙම නැත්නම් වෙනසකට යන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඉතින් එහෙම කල්පනා කරලා අපි රටක් විදිහට සියලු දෙනා ඒ අදාළ පාර්ශ්ව වංශික පාර්ශ්වයකට වෙලා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය එළිදක්වනවා. සාමාන්‍යයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අම්මලා තාත්තලා කීයකට වරක් දෙන්නේ? සාමාන්‍යයෙන් අවුරුදු 8කට විතර වරක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් එන්නේ. එතකොට මේ ප්‍රතිසංස්කරණයක් සාමාන්‍යයෙන් අවුරුදු 8කට පස්සේ ඔය කොරෝනා කාලේ රටේ ආර්ථික අර්බුද යම් යම් කාලකක වරපත් කරලා ජස්ටිස්පුරේතර වෙන්න තිබ්බ එක. ඊට පස්සේ එහෙම ඒ අපි අභියෝගාත්මක කාල පරිච්ඡේද බහු කරලා මේ වෙනකොට 2026 දී ඉදි දක්වන නමුත් ඊට අදාළ කර්තව්‍යයන් ඊට පූර්ව සූදානම අධ්‍යාපන අමාත්‍යාංශ ජාතික අධ්‍යාපන ආයතනයේ ක්‍රියාත්මක වෙලා අද මේ ඉදි දක්වන දේ යථාර්ථයක් බවට පත් කරගෙන තියෙනවා. එතකොට අපි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගැන කතා කරනකොට අපි සලකා බැලිය යුතු වැදගත් කරුණු කීපයක්.
නිකම්ම පරිවර්තනය කරන්න බෑ. අපිට ඕන විදිහට පරිවර්තනය කරන්න බෑ. තව පුද්ගලයෙකුට ඕන විදිහට පරිවර්තනය කරන්න අපි සලකා බැලිය යුතු කරුණු ටිකක් තියෙනවා. පළවෙනි කතන්දරය තමයි පවතින ශක්තියන් සහ දුර්වලතා හඳුනගනි. මම අර ගෙදර කතාව අර පරණ ගෙදර ඒ පරණ ගෙදර ශක්තියනොත් තියෙන්න පුළුවන්. හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙන්න පුළුවන්. හොඳ වෝටර් සප්ලයි සිස්ටම් එකක් තියෙන්න පුළුවන්. ජලවල විද්‍යාවක් එහෙම තියෙන්න පුළුවන්. ඒ වගේ ඒකේ තියෙන ශක්තිය දුර්වලතා හඳුනා ගන්නවා. ඊට පස්සේ තමයි ගෝලීය සන්දර්භයේ මේ ලෝකෙට අවශ්‍ය මොනවද? අපේ දරුවෝ කවදා හරි ලෝකෙට යන්නේ. ලෝකෙට අවශ්‍ය දේ මොකක්ද? විශ්වයට අවශ්‍ය දේ මොකක්ද කියලා අනිවාර්යයෙන්ම අපි ඒවත් එක්කත් ගැළපීම් කරගෙන තමයි අපේ අධ්‍යාපන විශ්ලේෂණය කරන්නේ. ඒ වගේම තමයි ලෝකෙට අවශ්‍ය දේ වගේම තමයි ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය අපේ අනාගත ඉලක්ක රටේ අනාගත ඉලක්ක රටේ දරදීන නිෂ්පාදනය කොහොමද දායකත්වයක් දෙන්නේ? එහෙම නැත්නම් රටේ ඉදිරි ප්‍රතිපත්ති අපේ සංවර්ධන ප්‍රතිපත්ති වලට දායක කරගත ඉන්න තමයි ඒක ඔස්සේ තමයි කේන්ද්‍රගත වෙලා අපේ අධ්‍යාපන පද්ධතිය ගෙනියන්නේ හදන්නේ. ඒ වගේම තමයි ඔබතුමන්ලාගේ අපේක්ෂා ජනතා අපේක්ෂා සමහරලාට කෙනෙක් හිතන්න පුළුවන් මේ අපිට ඕන දේ මේකේ නෑ කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ මොන දේ තිබ්බත් මෙන්න මේකත් එනවා ජනතාවගේ අපේක්ෂාවන් මොනවද කියලා බලලා තමයි මෙන්න මේ වගේ මූලික කරුණු හතරක් සලකලා බලලා තමයි අපි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට යන්නේ. ඊළඟට තමයි වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ එහෙනම් දැන් එහෙම සලකලා බැලුවට පස්සේ සියලු දෙනා මේ සම්බන්ධ වගකීම් සියලු පාර්ශ්ව අවබෝධ කරගන්නවා. වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු මොනවද කියන්නේ. එකක් තමයි සමවස්ථාන ගතිය. ඊට පස්සේ ජාතික අරමුණ සපුරාලීමට විෂය මාලාව අසමත් වුණා. මේක තමයි මේ මෙන්න මේ කියන කාරණා තමයි අඳුරකට තියෙන්නේ වර්තමාන ක්‍රමයට වෙතිච්ච ගැටලු කියන. ඒ කියන්නේ මේක කාලයකට කලින් මේ විශේෂ මාලාව හදන කාලේ මේ ගැටලු නැහැ. ඊට පස්සේ අවුරුදු 8ක් 10ක් ගියාට පස්සේ තමයි මේ ගැටලු මතුවෙන්නේ. ඒ වගේ තමයි විෂය මාලාවේ අන්තර්ගතයේ බර වැඩි වීම. කට්ටිය කියනවා මේ ලෝඩ් එක වැඩි ළමයින්ට පාඩම් කරන්න බෑ මේක වැඩි කියලා හිම කතාව සමාජ සාමාන්‍ය ජනමාධ්‍යවලදී ඒකත් දැක්කයි තියෙනවා. න්‍යායාත්මක විෂය මාලාවක් පැවතීම හා ප්‍රායෝගික නොවීම. කට්ටිය කියනවා මේ ළමයින්ට බල්බ් එකක් දාගන්න බෑ. අපිට මේ නිතර ඇහෙන කතා මුකුත් වාහනයක රෝදයක් හයි කරගන්න බෑ. හැබැයි න්‍යාය කියනවා ප්‍රායෝගික නොවීම කියන කතන්දරයක් ආවා. ඒවත් මෙතන තියෙනවා මූලික වෙලා ඊට පස්සේ විභාග මූලික තරඟකාරී ඉගෙනුම කට්ටිය කියන එක්සෑම් කියලා කියනවා. ඒවත් මෙතන බලපාන තියෙනවා. වැඩ ලෝකයට අවශ්‍ය කුසලතා නොතිබීම ICT හා මාධ්‍ය සාක්ෂරතාවය ප්‍රමාණවත් නොවේ. මේවා තමයි වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු විදියට අඳුරගෙන තියෙන්නේ. මේට අමතරව මේ හා වර්ධමු තවත් ගැටලු රාශියක ප්‍රතිඵල විදියට සහ ඒවා හඳුනගෙන තමයි මේවා නොමැතිව මේවා අවම කරන්න මේවා නැති කරන්න තමයි ඊළඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය එන්නේ. හරි. මේ මොකද්ද? ඕච්චයක් නෙමෙයි මේක වාෂ් පැන්ජින් එක. ඒතර වාෂ් පැන්ජින් එක හදන කාලේ අර විශේෂමාලාවර පරණ එක වගේ වාෂ් පැන්ජින් එක හදන කාලේ හිතන්න ඇති මේක තමයි සුපිරිම භාණ්ඩය කියලා මේක ගැන කල්පනා කරලා. ඒතකොට මේකේ මොකද අඩුපාඩුවක් නැහැ නේ රෝදායි කියලා මේක යනවා සාමාන්‍ය පැයට කිලෝමීටර් 10ක 15ක විතර වේගෙන් යනවා ඇති. මේක නියමයි මේවා කාර් වලට අයි කරගෙන කෝච් වලට මිනිස්සු ගියා. එතකොට තිබ්බකින් හොඳ මේක තමයි. ඊට පස්සේ මිනිස්සු ලෝකේ පෙට්‍රල් අරවම හොයාගෙන ඒක පෙට්‍රල් කාර්යයක් වෙනවා. ඉතින් හැබැයි මේකේ තිබ්බ රෝදලික හැබැයි මේකට ඇවිල්ලා තියෙන්නේ. රෝදලික ඇවිල්ලා තියෙනවා බ්‍රේක් එකමත් ඇවිල්ලා හැබැයි බොඩි එක වෙනස් වෙලා දියුවේ වෙනස් වෙලා ඔන්න දැන් පෙට්‍රල් කාර්යයක් මේක වේගෙන් යනවා. ඉතින් මේකේ ප්‍රශ්න නැහැ. එතකොට මිනිස්සු හිතනවා මේක තමයි නියම විදිය. ඒකයි මම කියන්නේ දැන් අලුත් එක වුණත් කවදා හරි දවසක 2030 හරි වෙනකොට ආයි වෙනස් වෙනවා. වෙනස් වෙවි යනවා. ඒකින් අපි මේ වෙනසටත් මේකටත් ගරු කරමු. මේකටත් දෙන්න පුළුවන් සපෝට් එක අධ්‍යාපන අධ්‍යයන විදිහට අපි ගුරුවරු විදුහල්පතිවරු ඒ වගේම දෙමව්පියන්ට අපිට පුළුවන් උපරිම දායකත්වය දීලා මේක යථාර්ථයක් සාර්ථක ප්‍රතිසංස්කරණයක් විදිහට ඉස්සරහට අරගෙන යන්න. පස්සේ මේක කාර්මිකව ගැටලු තියෙනවා නම් ඒක නිමා කරලා අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. ඒකයි මම මේ උදාහරණයක් දෙන්නේ. ඉතින් මේකත් ටික දවසක් යනකොට මිනිස්සු කල්පනා කරනවා මේකත් වඩා ටිකක් වෙනවා හයිබ්‍රිඩ් එක වගේ කාර් එකක් දාන්න මිනිස්සු කරලා ආන්නේමයි මේකට වඩා ඉන්ධන දාන කාර්යක්ෂම තියෙනවා. හොඳයි ඉන්ධන ටිකක් ඉතුරු වෙනවා පරිසර දූෂණයට ආව වෙනවා අර මේක කාලෙක මේක හොඳ වෙනවා. ඒකට මේවා ඔක්කොම සවුත් වෙනවා. මේකත් ඉවර වෙලා මිනිසුන් දෙනවා ඉලෙක්ට්‍රික් වෙහිකල් මොකද මේ
විදුලි කාර් එක. ඒකට දැන් මේ වල වෙලද පොලිය දිනත අපි හිතනවා මේක දැන් හොඳයි කියලා දැන් ගැලවෙනවා නියමයි කියලා. ඊට පස්සේ අපි දන්නේ මොනවා වෙයිද කියලා. දැනට ඉතින් අපිට තියෙන හොඳම එක මේක. මේක ඉතින් කට්ටිය පාවිච්චි කරනවා ලෝක පුරාම කිව්වත්. හරිද? තව ටික දවසක් යනකොට මේකත් මේවලා ලෝකෙට ගැලවෙන ඒක වෙන කියාම ටිකක් වෙනවා. මොකක් හරි එකක් වෙලා මේක නවතිනවා. ඔය වගේම තමයි ඉතින් අධ්‍යාපන රිසර්ච් කරන ගැටලු දෙයක පුළුවන්. අපි ඒව නිරාකරණය කරන අපි ඒකට අදාළ සපෝට් එක දීගෙන ඉස්සරහට යන එක තමයි කරන්න තියෙන්නේ. මොකද කාලානුරූපීව හැම දෙයක්ම වෙනස්. හැබැයි අපි ගන්න පසුගාමී ඉන්ද්‍රලයට කියොත් ධනාත්මක සිතුවිලි නැත්නම් මේ එකක්වත් අපිට සාක්ෂාත් කරගන්න බෑ. මොකද පියවරෙන් පියවර තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඕක ගත්තත් සමහරට ගැටලුවක් තියෙනවා. හරි. මේ මොනවද? පෙළපොළ. එතකොට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඇහෙද්දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියද්දී ලොකුවට කතා බහක් ඇහෙන එකක් තමයි මොනවද? පෙළපොත් නෑ මොනවද දෙන්නේ? පෙළපොත් නෑ මොනවද දෙන්නේ? මොඩියුල් කියලා. දැන් පෙළපොතක් නෑ මොඩියුල්. හැමතැනම පාරේ බස් වලට ගියත් කියන්නේ මොඩියුල්. පාරේ ගියත් කියන්නේ මොඩියුල්. ස්කෝල්ට බැස්සත් කියන්නේ මොඩියුල්. මොඩියුල් හැමතැනම කතාන්දරයක්. ඔච්චරයි දන්නේ ගොඩක් අය. පෙළපොතක් නෑ මේ පාරසල් මොඩියුල් එකක් කියලා. ඒක තමයි කතාන්දර. අපි මේ කතා කරන මොඩියුල් එක මොකක්ද? දැන් මේ අපේ දරුවන්ට ආයේ ඉන්නදී පෙළපොත මොකක්ද? මොකක්ද මේ මොඩියුල් එක කියන එක ගැන පොඩි අවබෝධයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ පුතාලට මොඩියුල් එකක්. පෙළපොතක් කියන්නේ නැහැ. මොඩියුල් එකක් කියලා කියන්නේ මොකක්ද? මොඩියුල් එකක් කියලා කියන්නේ යම් විශේෂ සුවිශේෂී මාතෘකාවක් කුසලතාවයක් හරි තේමාවක් හරි නාඩිගත කරලා දෙන එක්තරා ඒකකයක්. ඒ කියන්නේ ඉස්සර මුළු සිලබස් එකක්ම තියෙනවා. ඒක පාඩම් තියෙනවා. ගොඩක් දේවල් එකතු කරලා අවුරුද්ද පුරාම දෙනවා. නමුත් දැන් මේ මොඩියුල් එකක් කියන්නේ යම් නිශ්චිත ඒකකයක තියෙන කරුණු ටිකක් එකට නාභිගත කරලා තියෙන යුනිට් එකක් තමයි මොඩියුල් එක කියන්නේ. එහෙනම් මේ මොඩියුල් එහෙනම් අවුරුද්ද පුරා අනිවාර්යයෙන්ම තව එහෙනම් ඉස්සරහට එන්න ඕනේ. අවුරුද්ද ඒ කියන්නේ මේ හම්බෙච්ච පළවෙනි මොඩියුල් එක නෙමෙයි එහෙනම්. දැන් ඔයගොල්ලන් ඉස්සරහට මේ වාරේ පටන් ගත්තට පස්සේ පාසල් වලට බෙදා හරි එහෙනම් ඒ එන පළවෙනි මොඩියුල් එක කියන්නේ මුළු සිලබස් එකම නෙමෙයි. එහෙනම් තව විෂය කරුණු අනිවාර්යයෙන්ම රාශියක් ඉස්සරහට එනවා. ඉතුරු වාර ටිකටත් මෙහෙම එනවා. පෙළපොත මෙහෙම එනවද නැහැ. පෙළපොත අවශ්‍ය නම් ඉතින් අර ගණිතයේ බර ඒවා දෙකට ගන්න දිද්දු පෙළපොතක් කියන එක කොහොම දිගට වෙනවා. මොකද ඒකේ විෂය කරුණු මෙහෙම නාභිගත වෙලා නැහැ. මුළු සංදාරයක්ම විෂය අවුරුද්ද පුරාම තියෙනවා. මොඩියුල් එකක් කියන්නේ මේවා ඉතාලම පොඩි පොත් එන්නේ. ඉතාලම පොඩි පොත් මැනිකාව වස්තාවක ඒ පොඩි එක යුනිට් එකක් තියෙනවා. ඒක අධ්‍යයනය කරාම එතනින් ඉවරයි. ගණිතේ නම් මොඩියුල් තුනක් තියෙනවා. නාර්තනේ වගේ ඉතාලම චූටි සංදාරයක් තමයි මේ මොඩියුල් කියන එක කියන්නේ. මේ ඕක තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මූලිකවම කතා වෙන එකක් තමයි මේ මොඩියුල් කතන්දරේ. ඔන්න ඕක තමයි මොඩියුල් එකක් කියලා කියන්නේ. හරි. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මොඩියුල් වර්ග තුනක් හඳුන්වලා දීලා තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා මොඩියුල් කියලා જાතියක් එනවා කියලා. එතකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙද්දී මේ මොඩියුල් එක වර්ගයක් නෙමෙයි මොඩියුල් වර්ග තුනක් ඕගොල්ලන්ගේ දරුවෝ අනිවාර්යෙන් හදාගන්න ඕනේ. මොනවද ඕගොල්ලන්ගේ දරුවෝ හදාගන්න ඕනේ මොඩියුල්? එකක් තමයි අත්‍යවශ්‍ය ඉගෙනුම් මොඩියුල් තමයි පළවෙනිම කාරණා. කියන්නේ අත්‍යවශ්‍ය ඉගෙනුම් මොඩියුල් කියන්නේ ඕගොල්ලන්ගේ දරුවෝ කැමති වුණත් අකමැති වුණත් ඒ මොඩියුල් ටික හදාගන්න. අනිවාර්යයෙන්ම හදාගන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට තෝරා ගැනීමක් නැත. යම් කිසි ප්‍රමාණයක් තියෙන අත්‍යවශ්‍ය මොඩියුල් ඒකේ යාලට තෝරා ගැනීමක් නැහැ. අනිවාර්යෙන් මේ මොඩියුල් ටික හදාගන්න. අන්න ඊළඟට එනවා වැඩිදුර අධ්‍යයන මොඩියුල් කියන. ඊළඟට එනවා වැඩිදුර අධ්‍යයන මොඩියුල් කියන එක ඊළඟට එනවා. වැඩිදුර අධ්‍යයන මොඩියුල් කියන්නේ මෙන්න මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් මොඩියුල් වලම ඒ අත්‍යවශ්‍ය ඉගෙනුම් මොඩියුල් වලම දීර්ඝ දිගුවක් තමයි මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් මොඩියුල් වැඩිදුර අධ්‍යයන මොඩියුල්. අපි හිතමු ගණිතය කියලා. ගණිතයට වැඩිදුර අධ්‍යයන මොඩියුල් සංඛ්‍යාවක් තියෙනවා. විද්‍යාව ගත්තට පස්සේ විද්‍යාවේ වැඩිදුර පාර්ට් එකක් තියෙනවා. හරිද? එතකොට අපි ඉතිහාසය ගත්තොත් ඉතිහාසයේ වැඩිපුර පාර්ට් එකක් තියෙනවා. කියන්නේ මේක කියන්නේ ළමයෙක් අපි ඉතිහාසයට කැමති නම් එයාට වැඩිදුර හදාගන්න අර වගේ තව යුනිට් එකක් මොඩියුල් එකක් හඳුන්වලා දෙන්න තියෙනවා.
ඊළඟට ඉන්නවා පරිවර්තනීය කුසලතා මොඩියුල. එහෙම නැත්නම් තීර්ය කුසලතා කියලාත් මේවට කියනවා. ඒ කියන්නේ වැඩ ලෝකයට, රැකියා ලෝකයට අනාගතේ බුදු කුසලතා වර්ධනය කරගන්න අවශ්‍ය මොඩියුල් එකක් තමයි පරිවර්තනීය කුසලතා කියන්නේ. ඒවත් තෝරගෙන තමයි කරන්න තියෙන්නේ. ඒවත් අත්‍යවශ්‍ය නැහැ. නමුත් කළ යුතුයි වාරයකදී. නමුත් මේ පරිවර්තනීය කුසලතා මොඩියුල් කියන්නේ ඒ වගේ තෝරගෙන කරන්න තියෙන එකක් තමයි. දැන් පැහැදිලිද? අම්මලා තාත්තලාට මොනවද කරන්න තියෙන්නේ? අත්‍යවශ්‍ය කරන මොඩියුල් තියෙනවා, වැඩිදුර අධ්‍යයන මොඩියුල් තියෙනවා, පරිවර්තනීය කුසලතා මොඩියුල් කියලා තියෙනවා. ඔය තුන තමයි 6 වසරේදී හදාරන්න තියෙන්නේ. අත්‍යවශ්‍ය ඒවා අනිවාර්යෙන්ම හදාරන්න ඕනේ. අනිවාර්යෙන් මේ මොඩියුල් ටික ඔයගලන්ට හම් වෙනවා. වැඩිදුර අධ්‍යාපන මොඩියුල් කියන ඒවා තෝරගෙන කරන්න තියෙන වාරයකට යම් ගාණක් තියෙනවා. මම ඒවා ඉස්සරහට කියලා දෙනවා. පරිවර්තනීය කුසලතා වාරයකට යම් ගාණක් තියෙනවා. ඒව කරන්න ඕනේ. හරි. අපි බලමු ඊළඟට. මෙන්න එනවා විෂයමාලා ප්‍රතිසංස්කරණයේ හරය. මෙන්න තියෙනවා කතන්දරය. මේක තමයි මේකේ තියෙන මූලිකම කතන්දරය. මේ විෂයමාලා අර මම කියපු අනිවාර්ය විෂයන් වැඩිදුර අධ්‍යයන මුලිය තීර්ය කුසලතා. ඒ කියන්නේ පරිවර්තනීය කුසලතා කියලා කියන්නේ මෙන්න මේ. ඒතර කීයක් තියෙද මෙතන අනිවාර්ය විෂය කීයක් තියෙද මෙතන? යන්න බලන්න අනිවාර්ය විෂය කීයක් තියෙද කියලා මම මෙතන නම්බර් එක දැම්මේ නැහැ කීයක් තියෙනවද? කීයක් තියෙනවද? මෙතන තියෙනවා අනිවාර්ය විෂයන් 14ක් තියෙනවා. 14යි මෙන්න මේ ක්‍රීඩා හා සමිති සමාගම් කියන්නේ සහභාගීත්වය. පැහැදිලිද? මෙතනට වෙනකන් තියෙනවා 10. ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය කියන මෙන්න මෙතනට වෙනකන් තියෙනවා 14ක් තියෙනවා. 14යි 15 වෙනි එක තමයි ක්‍රීඩා හා සමිති සමාගම්. කියන්නේ මෙන්න මේ විෂයන් 14 මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, සිංහල අයට දෙමළ, දෙමළ අයට සිංහල, ගණිතය, විද්‍යාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, ජන සංහිඳනය හා ප්‍රවෘත්ති තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණය මේ අලුතෙන් එන ඒවා, භූගෝල විද්‍යාව, ඉතිහාසය, ප්‍රජා අධ්‍යාපනය අලුතෙන් එන එකක්, ආගමික හා සාරගත ධර්ම අධ්‍යාපනය, විද්‍යාගමෙන් කොට ආර්ය සාර ධර්ම අධ්‍යාපනය ඇවිල්ලා තියෙනවා, සෞන්දර්ය අධ්‍යාපනය, ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය අලුත් විෂයක්. ඊළඟට ක්‍රීඩා හා සමිති සමාගම් සහභාගීත්වය පවන. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ලබන අවුරුද්දේ ඉඳලා ඔයගොල්ලන්ගේ දරුවෝ අනිවාර්යෙන් මොනවා හරි ඉවත් කරන්න ඕනේ. අනිවාර්යෙන් ක්‍රීඩාවට සහභාගී කරවන්නත් ඕනේ. උතර මතක තියාගන්න මේක ස්පෝර්ට් පිට් එකකින් දුවලා දිනන්නවත් පළාත් තරඟ වලට ගිහිල්ලා දිනන්න, කලාප තරඟ වලට ගිහිල්ලා දිනන්න, ජාතික මට්ටමේ මෙඩල් ගන්න නෙමෙයි. හැම දරුවෙක්ම ක්‍රියාශීලී දරුවෙක් කරන්න. දැන් ඒගොල්ලන්ගේ මුදු කුසලතා වර්ධනය කරන්න ඒගොල්ලෝ මොකක් හරි ස්පෝර්ට් එකකට එහෙම නැත්නම් ක්‍රීඩාවකට පාසලෙන් විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අපේ පාසලේ දරුවන්ට ලබා දෙන මොකක් හරි ක්‍රීඩාවකට යොමු කරන්න. ඒ වගේම සමිති සමාගම් තියෙනවා. ඒක දේවල් තියෙනවා පරිසර බට තියෙනවා සිංහල භාෂා සමිතිය, බෞද්ධ සමිතිය අරවා මේවා ගොඩාක් දේවල් පාසල් වලට තියෙන එක් පාසල් වල විශාල වශයෙන් තියෙනවා. ඒකට ඕගොල්ලන්ට අනිවාර්යයෙන් මොකක්ද වෙන්නේ? මේ එකකට හරි අනිවාර්යෙන් දරුවෝ දාන්න වෙනවා. දැන් සමහරට දෙමව්පියෝ දන්නේ නැහැ සමහරලාට අපේ දරුවා මේක කරනවද නැද්ද කියලා. නමුත් ඉස්සරහට ඒක හරියන්නේ නැහැ. මේකේ තියෙන ලකුණු ටිකක් ගන්න නම් මම ඉස්සරහට මතක් කරන්න ලකුණු මොනවද ගන්න කියලා මේකට වෙන දෙයක් කියනවා. එතකොට ඒවල් ගන්න නම් අනිවාර්යයෙන්ම මේකට සහභාගී කරන්න ඕනේ. එතකොට මේ 10යි මේකයි 15යි අනිවාර්යයෙන්ම මේක කරන්න ඕනේ. එතකොට මේ මෙතන තියෙනවා සම්භාර කියලා જાතක. මේකට ඉංග්‍රීසියෙන් කියනවා ක්‍රෙඩිට් කියලා. ඔන්න ඔතන තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ඊළඟ කතන්දරය. එතකොට ඉස්සර හම්බුනේ මොනවද ඔයගොල්ලන්ට මේක ඉගෙන ගත්තාම මව් භාෂාව හරි මේවා ඉගෙන ගත්තාම වාරය අවසානයේ මොනවද දෙන්නේ? ලකුණු දෙන්නේ. ගුරුවරයා මේකේ විභාගයක් තියෙනවා, පාසලෙන් කරනවා, කලාපෙන් කරනවා, එහෙම නැත්නම් පළාත් එකෙන් කරනවා, ඔය ජාතික මට්ටමේ දීමක් තියෙනවා. එහෙම කරලා ලකුණු තමයි පිරිනමන්නේ. දැන් ලකුණු කියලා ගන්න තියෙනවද? ලකුණු නැහැ. සම්භාර. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන ක්‍රෙඩිට් එකක් තමයි උපය ගන්න තියෙන්නේ. එතකොට පළවෙනි වාරයට ගත්තට පස්සේ මව් භාෂාව මේ ක්‍රෙඩිට් වල ප්‍රමාණය අනුව තමයි ඒකේ බර තීරණය වෙන්නේ. ඒකට මව් භාෂාව ක්‍රෙඩිට් 3ක් කියන්නේ පොඩ්ඩක් අනෙක් විෂයන් වලට වඩා ටිකක් බරට ඒ වාරය කරනවා. මේ වාරයකට උපය ගන්න ඕනි ක්‍රෙඩිට් ටික තමයි මේ තියෙන්නේ. එතකොට මව් භාෂාව, ඉංග්‍රීසි, මේ ගණිතය, විද්‍යාව වගේ අපි අර විෂයන් ඒවට ක්‍රෙඩිට් වැඩිපුර තියෙනවා. ක්‍රෙඩිට් 3 ගාන තියෙනවා. අනිත් ඒවා සමහර ඒවා ක්‍රෙඩිට් 2 ගාන තියෙනවා. ක්‍රෙඩිට් අනිත් ඒවා 1 ගාන තියෙනවා. එහෙම කළා වාරයේ ඇතුලේ මේ 15 මේ විෂයන් 15 හදාරලා දරුවේ ක්‍රෙඩිට් 30ක් උපය ගන්න ඕනේ.
මේ ක්‍රෙඩිට් හදන හැටි මම පස්සේ ඉමීට පැහැදිලි කරන්නම්. අම්මලා තාත්තලාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ ක්‍රෙඩිට් එකක් කොහොමද එන්නේ? දැන් ක්‍රෙඩිට් එක කියන එක උපය ගන්න කොහොමද? මේ යුනිට් එක උපය ගන්න කොහොමද කියලා ඔයගලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම මේ ක්‍රෙඩිට් එකක් උපය ගන්න කාලේ ඉගෙන අතින් කරපු සෞන්දර්ය අධ්‍යාපනයේ ක්‍රෙඩිට් දෙකක් තියෙනවා. මේ ක්‍රෙඩිට් දෙක ළමයි ගන්නෙ කොහොමද? මේක මම පැහැදිලි කරලා දෙන්නම්. ව්‍යවසායකත්වයේ ක්‍රෙඩිට් එකක් තියෙනවා. මේ ක්‍රෙඩිට් එක ගන්නෙ කොහොමද? මේ ක්‍රෙඩිට් තුන ගන්නෙ කොහොමද? ඒක මම ඊළඟට ඔයගලන්ට පස්සේ කියලා දෙන්න. ඒක අපි අත්‍යවශ්‍යම ඉගෙන ගන්න ඕනේ මේ ක්‍රෙඩිට් එක අනිවාර්ය විෂයක් හදාarලා ඒ ළමයා අත්පත් කරගන්න ඕනේ. ඉස්සර ලකුණු දැන් ක්‍රෙඩිට්. ඊට පස්සේ මම ඔයගලන්ට කිව්වා විෂයමාලා ප්‍රතිසංස්කරණය ඇතුලේ මොඩියුල ජාති තුනක් තිබුණා. එකක් තමයි අනිවාර්ය ඒවා, ඊළඟට වැඩිදුර. වැඩිදුර ඒවා අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. වැඩිදුර ඒවා වාරයකට 3ක් කරලා ක්‍රෙඩිට් 3ක් පේ කරන්න. ඒ කියන්නේ මෙන්න මේ 14ට අදාළව මේ ක්‍රීඩා සමිති සමාගම් කරුණාට පස්සේ මේ 14ට අදාළව වැඩිදුර අධ්‍යාපන ක්‍රෙඩිට් 14ක් තියෙනවා. වැඩිදුර අධ්‍යාපනයේවත් 14ක්. ඒ 14න් 3 වාරයකට කරන්න ඕනේ. ඊළඟ වාරෙදි තව 3ක් කරන්න. ඊළඟ වාරෙදි තව 3ක් කරන්න ඕනේ. එහෙම කරලා 3 උපය ගන්න ඕනේ. මේ පළවෙනි වාරයකට අදාළ එක වාරයකට අදාළ දේවල් විතරයි මේ කියන්නේ. ඒකල්ලා මෙතන ක්‍රෙඩිට් 3ක් එයා උපය ගන්න. අපි හිතමු ඔයා ඉගෙන ගන්නවා භූගෝල විද්‍යාවයි, ඉතිහාසයයි, ජන සංවේදන තොරතුරු තාක්ෂණේ වැඩිදුර අධ්‍යාපන මොඩියුල් ටික එයා පළවෙනි වාරය ඉගෙන ගන්නවා. ඉගෙනගෙන 3ක් හදාගෙන තමයි ඊළඟ වාරයට යන්න ඕනේ. ඊළඟ වාරෙදී ආයෙ වෙන ටිකක් තෝරගන්නවා. මව් භාෂාවෙන් එකක්, ගණිතයෙන් එකක්, විද්‍යාවෙන් එකක් 3ක් කරනවා. තුන්වෙනි වාරයේදී තව 3ක් කරනවා. ඒකල්ල එයා 3ක් මේ වාරයකට ගන්න. මේ වාරයකට අදාළ 3ක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වා තීර්ණයක් කුසලතා එහෙම නැත්නම් පරිවර්තනීය කුසලතා කියලා. ඒකෙනුත් දෙකක් කරලා උපය ගන්න ඕනේ. එතන වාරයකට එකක් දෙකක් කරන්න. එතකොට දරුවේ 6 වසර දරුවෙක් එහෙම නැත්නම් 7-8 වගේ දරුවෙක් වාරයකට ක්‍රෙඩිට් කීයක් උපය ගන්න ඕනේ? වාරයකට ක්‍රෙඩිට් කීයක් උපය ගන්න ඕනේ? අනිවාර්යයෙන්ම 2යි. වැඩිදුර අධ්‍යාපනයේ 3යි. තීර්ණයක් කුසලතාවලින් 2යි. පැහැදිලිද? ඔන්නෝක තමයි කතන්දරේ. දැන් මේක තවදුරටත් ප්‍රශ්නයක් වෙනවා නම් තියෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රෙඩිට් එකක් උපය ගන්න කොහොමද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉස්සර නම් අපි ලකුණක් ගන්නවනේ පේපර් එකක් ලිව්වා. හරිනම් හරි බැලුවා. ලකුණු දැම්මා. මෙන්න ලකුණු ආවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා දෙමව්පියන් මේ ක්‍රෙඩිට් එකක් හරිද? ක්‍රෙඩිට් එකක් තියෙනවා. ක්‍රෙඩිට් එක උපය ගන්න කොහොමද කියන ප්‍රශ්නේ ඊළඟට දෙන්නේ. අපි බලමු ක්‍රෙඩිට් එකක් උපය ගන්න කොහොමද කියලා පස්සේ බලමු. මේ ටික පැහැදිලිද? පැහැදිලිනේ? ගැටලුවක් නැහැනේ. පෙළපොත මාරුණා, මොඩියුල් ආවා. මොඩියුල් ಜಾති 3ක් තියෙනවා. මෙන්න ಜಾති 3 අනිවාර්ය විෂයන් තියෙනවා. වැඩිදුර අධ්‍යාපන තියෙනවා. තීර්ණයක් කුසලතා කියලා ಜಾති 3ක් තියෙනවා. ඒකෙන් මේ ටික අනිවාර්යෙන් කරන්න ඕනි. මේකෙන් 3ක් තෝරගෙන කරන්න ඕනි. අරගෙන දෙකක් තෝරගෙන වාරයක් ඇතුලේ කරලා ක්‍රෙඩිට් 35ක් සම්පූර්ණ කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. අර පැරණි විෂය මාලාව වගේ ඔක්කොම එකට තියලා විභාගයක් තියලා ලකුණු ටිකක් දීලා වෙනිය දීලා යවන ක්‍රමයක් නෙමෙයි. පැහැදිලිද? හරි. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ මම මේ හයිලයිට් කරලා දෙන්නේ මොනවද? ඒකත් ප්‍රශ්නයක් ඇතිනේ ඔයගොල්ලන්ට. හයිලයිට් කරලා දෙන්නේ මොකක්ද ප්‍රශ්නයක් ඇති ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්. දැන් අපි ඕගොල්ලෝ දැන් 2026 ජනවාරි 5 වෙනිදාන් පස්සේ අලුත් වාරයකට යනවා. ඒතර මම මෙතනදී පැහැදිලි කරා මෙන්න මේ විෂයන් 14ටම අදාළව ඕන එකක් තෝරගන්න පුළුවන් කියලා වැඩිදුර අධ්‍යාපනය කරන්නේ. මේ දරුවට ඕන නම් මේකේ මේ තුන ගන්න. තව දරුවෙකුට ඕන නම් තව තුනක් තෝරගන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට මුද්‍රණය කරලා තියෙන්නේ වැඩිදුර අධ්‍යාපන මොඩියුල් කිහිපයයි. ඒක පළවෙනි වාරේ ඊළඟට දෙවෙනි වාරේ ඉඳලා ඉතුරු වැඩිදුර අධ්‍යාපන මොඩියුල් ටික මුද්‍රණය කරනවා. අපිට මේ වෙනකොට තෝරගන්න හම්බෙලා තියෙන්නේ ගණිතය, විද්‍යාව, ඉතිහාසය, මව් භාෂාව, තොරතුරු හා තර්ක තාක්ෂණයේ ජීවිතය සඳහා තාක්ෂණය කියන අර විෂයන් 14 මෙන්න මේ 6 තියෙන්නේ. මෙන්න මේ 6ට අදාළ ඒවා විතරයි අපි තෝරගන්න. ඒක 14න් මුලින්ම තෝරගන්න වෙන්නේ 14ක් වට අපිට මෙන්න මේ 6 තමයි පළවෙනි වාරයේ තියෙන්නේ. ඒතර විදුහල්පතිතුමාට මොඩියුල් ලැබිලා තියෙන්නේ මෙන්න මේ 6ට අදාළව දේවල් තමයි තියෙන්නේ. ඒකට විදුහල්පතිතුමා ඒක කළමනාකරණය කරලා මොන තුනද දරුවන්ට හදාරන්නේ කියලා මේ පරිපාලනය විසින් විදුහල්පතිවරයා විසින් දරුවන්ට දෙනවා පළවෙනි වාරයට විතර. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි වාරය යනකොට අර ටික මුද්‍රණය කරලා ඉන්න පුළුවන්. මොකද නැත්තම් දෙමව්පියෝ
දරුවෝ කලබල වෙන්න පුළුවන්. අපිට පොසර් එහෙනම් ව්‍යවසායකත්වයක් දෙන්නේ අනිත් වැඩිදුර අධ්‍යාපන මොඩියුල් එක දෙන්න කියලා කතා කරන්න පුළුවන්. පළවෙනි වාරයේ ඒක නෑ. එයාට එමුත් ඒක දෙවෙනි ඒකට ලැබියාවක් තියෙනවා නම් දෙවෙනි වාරේ තුන්වෙනි වාරේදී හදාරන්න පුළුවන්. මෙන්න මේ ටික විතරයි එලා දෙන්නේ. අර මං කිව්වේ අපි මේක දැනුම ගැප් එකක් තියාගෙන ගියොත් දරුවෝ දෙමව්පියෝ දන්නේ ටිකයි විදුහල්පති ඉන්න වෙන තැනක මේක ගැප් එකක් තියාගෙන ගියොත් අපිට නෑ. ඒකට මේක ගැප් එක ඒ දැනුම අතර මේ අවබෝධයේ ගැප් එක අඩු වුණොත් තමයි පරතරය අඩු වුණොත් තමයි ගැටුමක් නැතුව යන්න පුළුවන්. ඒකට දැන් ඔයාලා දන්නවා පළවෙනි වාරයේදී මේක විතරයි කියන්නේ. එහෙනම් ප්‍රින්සිපල්ට ඇවිල්ලා කරදර කරන්නේ නැහැ. "ඕ අනිත් සර් මං ආස මේකට." ඒක නෑ. ඒක දෙන්න. ඒක දෙන්න බෑ. මෙන්න මේ ටික තමයි දෙන්නේ. එතකොට මේ වැඩිදුර අධ්‍යාපන මොඩියුල මෙන්න මේ ආකාරයට එනවා. ලස්සනට තියෙනවා. මේ ගණිතයේ වැඩිදුර අධ්‍යාපන මොඩියුලේ නම තමයි මේ පළවෙනි වාරයේ තියෙන සංඛ්‍යා සමග සෙල්ලම් කරමු කියන්නේ. විද්‍යාව වැඩිදුර අධ්‍යාපන මොඩියුල් එක කියලා කියන්නේ නැහැ. ඒ වැඩිදුර අධ්‍යාපනය කරන්නේ මොකක්ද කියන නිශ්චිත මොඩියුල් එක මෙතන නම් කරලා තියෙනවා. ඉතිහාසය. ජීවයේ කතන්දරය. ඔයාලට පැහැදිලිද? එතකොට මේ ඉතිහාසයේ ඇතුලේ ජීවයේ පරිණාමය වුණේ මොන කැලලද කියන එක වැඩිදුර අධ්‍යාපන කැලල තමයි වැඩිදුර අධ්‍යාපන මොඩියුල් එකේ තියෙන්නේ. එතකොට ඒකට නම. ඒ වැඩිදුර අධ්‍යාපනයේ මොඩියුල් එකේ නම තමයි මේ තියෙන්නේ. අර නිකාම්ම සිල්ලරට කියන්නේ ඉතිහාසයේ තියෙන වැඩිදුර අධ්‍යාපන මොඩියුල් එක මේක කියලා නේ. ඒකටත් නමක් තියෙනවා. මේ පෙළ පොතේ නම එනවා. මේ මොඩියුල් එකේ නම ගහලා වෙනවා. එතකොට මේ ජීවිතය සඳහා තාක්ෂණය කියන එක ඒක විවහාරික විෂයන් ටිකක් තියෙන විවහාරික තාක්ෂණ වේදයක් තියෙන්නේ. එතකොට ඒ කර්මාන්තයේ පොල්, මැණික් හා ස්වර්ණාභරණ, ජලජ සම්පත්, විදුලිය හා ඉලෙක්ට්‍රොනික කියන දේවල් වලින් තමයි. එතකොට ඔයාලට වැඩිදුර අධ්‍යාපන විෂයන් කීයක් විතර තියෙනවද ඔක්කොම බැලුවාට පස්සේ? මේ 6ට අදාළව කීයක් තියෙනවද? ඈ 10ක් තියෙනවා. 10ක් තියෙනවා. අනිවාර්ය විෂයන් 5ට 6ට අදාළව 10ක් හදාරන්න තෝරගන්න හැකියාවක් තියෙනවා. මේ පොල් මැණික් වර්ණා තෝරගන්න හැකියාවක් තියෙනවා. මේවා පාසල් වෙත ලබා දෙන්න මේ වෙන විට ජාතික පාසල් වල නම් දරුවෝ 2000ක් වැඩි ඉන්න පාසල් වලට මේකට පාසල් මට්ටමේ පොත්පත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පාසල් වලට ලබා දීම නියමිත මොඩියුලක් කොටස් කාර්යාලය වෙත ලැබිලා දෙනවා. ඒවා අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒ ඔස්සේ මේක ගෙනියන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? දැන් කාර්යය වුණා මම භාෂාවක් මට වැඩිදුර හදාරන්න ඕන. එයාට තියෙන ඒකේ නම මොකක්ද? සාහිත්‍ය උපත කියලා පොඩි කොටසක් එනවා. ඒක තමයි මේ වැඩිපුර ක්‍රෙඩිට් එක පේ ගන්න.